භාග ගණන කාණුවක මුල දිගින් 15න් 7ක ප්‍රමාණයක් පළවෙනි දිනයේත් ඉතිරි දිගින් 4න් එකක් දෙවන දිනයේදීත් කපන ලදී. පළමු දිනයේ අවසානයේදී කාණුවේ මුල දිගින් කොපමණ භාගයක් තවදුරටත් කැපීම සඳහා ඉතිරි වේද? ඒක තමයි පළවෙනි කොටසේ අහන්නේ. පළමු දිනයේදී ඒ කියන්නේ මුළු දිගින් 15න් 7ක් තමයි පළමු දිනයේදී ඉවර කරලා තියෙන්නේ. අපෙන් අහන්නේ තවදුරටත් කැපීමන ඉතිරි වෙන කොටස පළවෙනි දිනයෙන් පස්සේ. එහෙනම් සම්පූර්ණ කාණුවේ ප්‍රමාණය 15න් අඩු කරන්න ඕනේ 15න් 7ක්. ඉතිරි වෙන ප්‍රමාණය 15න් 8යි. දෙවන දිනයේදී කාණුවේ මුළු දිගින් කොපමණ භාගයක් කපනු ලැබුවේද? එහෙනම් අපිට පළවෙනි කොටසෙන් අපි හොයාගත්තා ඉතිරි වුණු කොටස 15න් 8යි කියලා. දෙවන දිනේදී කපලා තියෙනවා ඉතිරි දිගින් 4න් එකක්. ඉතිරි දිගින් අල්නයන්ක් තියෙන්නේ. එහෙනම් ඉතිරි දිග 15න් 8න් 4න් එකක් දෙවන දිනේදී කපලා තියෙනවා. එහෙනම් 15න් 8 ගුණ කිරීම 4න් එක 8ට 4 සුළු කරා. එතකොට 15න් 2 කොටසක් දෙවන දිනේදී කපලා අවසන් කරලා තියෙනවා. තුන්වෙනි කොටස කාණුවේ මුළු දිගෙන් තවත් මීටර 600ක දිගක් මුල් දින දෙක අවසන් වන විට කැපීමට ඉතිරිව තිබෙන්නේ නම් කාණුවේ මුළු දිග අහන්නේ. එහෙනම් පළවෙනි දවස් දෙකේදී කපලා ඉවරුණු කොටස පළවෙනි දවසේ 15න් 8යි, දෙවෙනි දවසේ 15න් 2යි, කපා අවසන් කොටස ඔක්කොම 15න් 10යි. දැන් අපිට ඉතිරි වෙන කොටස හොයන්න පුළුවන් 15න් අඩු කරන්න ඕනේ 15න් 10ක්. ඉතිරි වෙන කොටස 15න් 5යි. ඊළඟට මේ ඉතිරි වෙන කොටස තමයි මීටර 600ට සමාන වෙන්නේ. එහෙනම් 15න් 15ක් සමාන වෙනවා මීටර 600කට. ඒ කියන්නේ 15න් එකක් සමාන වෙන්න 15න් එකක් හොයන්න පුළුවන් 600 බෙදන්න ඕනේ 5න්. අපිට ඕනේ සම්පූර්ණ දිග 15න් 15ක්. දෙපැත්තම 15න් ගුණ කරන්න ඕනේ. එතකොට අපිට එනවා කාණුවේ මුළු දිග මීටර 1800ක් කියලා. අවසාන කොටස කාණුවේ ඉතිරි මීටර 600 කැපීමට මිනිසුන් 4 දිනකට දින 3ක් අවශ්‍ය වේයයි ඇස්තමේන්තු කර ඇත. එම දින දෙකකදී කැපීමට වැඩිපුර මිනිසුන් කී දෙනෙකු යෙදවිය යුතුද? එතකොට අපිට දීලා තියෙන්නේ මේක මේ ප්‍රතිලෝම සමානුපාත කොටසක් මේ භාග ගණන්ට ඇවිල්ලා තියෙනවා. මිනිසුන් දීලා තියෙනවා, දින දීලා තියෙනවා. එතකොට මුළු වැඩේ ප්‍රමාණය අපිට හොයන්න පුළුවන් මිනිසුන් ගණන දින ගණනෙන් ගුණ කරලා. ඒතර මිනිසුන් 4 දෙනෙකුට දින 3යි, 4 වරක් 3 12යි. මිනිස් දින 12ක වැඩ ප්‍රමාණයක් තියෙනවා. එතකොට අපිට කියන්නේ දින දෙකකදී කැපීමට අවශ්‍ය දින දෙකකදී කපන්න අවශ්‍යයි කියලා. එහෙනම් අවශ්‍ය මිනිසුන් ගණන අපිට හොයන්න පුළුවන් 12 දෙකෙන් බෙදුනම අවශ්‍ය මිනිසුන් ගණන. දැන් මේ වැඩ ප්‍රමාණය කරන්න අවශ්‍ය මිනිසුන් 6 දෙනෙක් අවශ්‍යයි. අපෙන් අහන්නේ වැඩිපුර මිනිසුන් කී දෙනෙකු යෙදවිය යුතුද කියලා. එහෙනම් වැඩිපුර යෙදවිය යුතු ගණන හොයන්න පුළුවන් අපිට මිනිසුන් 6 දෙනෙක් අවශ්‍යයි. දැනට මිනිසුන් 4 දෙනෙක් ඉන්නවා. එහෙනම් වැඩිපුර අවශ්‍ය මිනිසුන් ගණන මිනිසුන් 2යි.